ඉඳන් කියන්න ඕනේ දැන් මම. තා මුලින්ම ඉඳන් රෙකෝඩ් කරන මුලින්ම ඉඳන් කියන්නේ. කෝප් කරලා ආයි රෙකෝඩ් කරලා නෑ එහෙම ඕනේ බෑ මේ කටිය. ඒ නැති ඒ බෑ. දැන් මේ නිපුණගේ මේ නිපුණ පවිත්‍ර හම්බෙච්ච කතාව මේ කියන්නේ දෙවෙනි කොටස හරියද අද? ඉල්ලා ඉතින් මම ඩාක්ටර් ලෝන්ගෙත් ගාන කාලේ අනිත් ඉවරෙදි පහමාර එනවනේ බං ඉතින් කොහොමද වේදාසර මම කුක් කරන අමාරුයි බං උඹලත් ඉතින් වැඩ කරලා තියෙනවනේ කාලයක් දන්නවනේ ඉතින් ආදිතර මායි කොටට ඕනි මේ ඉස්සරහට කරන අනිත් එක්ක නෑ ෂොප් එක වහලා ඉතින් මම එනවා මේ පැත්තට මම පයින්නේ වයින්නේ අපේ ගම අර රවුන්ඩ් බවුට් එක පන්නලා තියෙන බං පොඩි පාක් එකක් අර ෆන් ෆෑගේ තියෙන පාක් එක නෙමෙයි අනිත් පාක් එක හරිද මේ පැත්ත 182 එක පැත්තට යද්දි තියෙන පොඩි පාක් කෑල්ල කල්ලෝ එහෙම ජොයින්ට් ගන්න කල්ලෝ ලංකාවේ ටැමිල්ලුන්ගේ යද්දි කවුරුත් නෑ බයි ඉතින් මම සිගරට් එකක් ගාගෙන අතලේ ෂොප් එකට ගියා යනවා නිපුණට අර ගලවන්න ගිහපන් මේ කොමාරි අර ඒ හරි පව්වෙද්දි බර පල්ලි හරියෙන් ඇහෙනවා පොඩි අනේ පව් පොඩි එකේ කණ්ඩනවා බං කෑ ගගා අඬනවා මම බැලුවා අම්මා තාත්තා කෙනෙක් ඉන්නේ ඈ බං වටේම නෑ බං කවුරුත් පේන්නේ නැද්ද ලෝයකේ වාහනවත් වදින වාහන ඇතුළත් බැලුවා ඉතින් රෑ අම්මුන් කාලා කන්න වගේ බොනවනේ බං මේ ඉන්න මිනිස්සු උන්ට ළමයි ගැන ගානක් නෑනේ බං වාහන ඇතුළත් බැලුවා නෑ නේ පේන්නේ ඊට පස්සේ චැරිටි බොක්ස් එක පැත්තෙන් තමයි එන්නේ වැඳුම් දාන්නේ බං අතත් ඉතින් චැරිටි බොක්ස් එකට වෙන්න උස නෑ ඉතින් මම යාට ඔහු කොටයිනේ බං ඉතින් හද්ද කොටයි ඒ දවස්වල ඔහු කපක් දෙකක් කොටයි ඔහු අඩිය මේ තරම් උස නෑ ඒකේ ෆ්ලැට් දෙකන්නේ දැම්ම ලිස්සන්න නැතුව ඉන්න සෑම් එක යට කරන්නේ හරිද ඊපස්සේ ඉතින් මේ කොහොමරි සත් නෑනේ බාර බින් එකේ උඩ පියන තියෙන්නේ කවුන්සිල් එකේම බින් එකතු කරන්න එන්න කලින් ගත්ත ඩොං කාරක් තියලා ඇගලා නේ බැලුව ඔළුව දාලා පොඩි එකෙක් කිරි පැටියෙක් කඩනවා බං සෝමාලියෙන් සෝමාලියෙන් පෙන්නුමයි බං ඔව් රැවුල තියන්නේ මන්ද බං අර කුමාරි මං ඉතින් මේ ගත්තා අරන් අනේ කොල්ලත් එමාගෙන ඇඟ බං පව් අඬනවා ඌ කෑ ගගා පස්සේ මම ඉතින් අරන් දැන් ගැරුවා පැම්පස් එක බලෝලා උගේ තිබ්බා ඒ අලපාල සෑම් බෑග් එක කැලේ පැම්පස් එක දැම්ම කකුල් දෙක කෙලින් මරන්න දෙක නැත්නම් දාලා පුකට සෑම් කියලා සෙට් වෙන්න ගැව්වා බෑග් එක කොල්ලට කාලා එක්කන් ආවා නේ ඊට පස්සේ එක්කන් ඇවිල්ලා මම වඩනවා බං ඉතින් අම්මා තාත්තා නෑනේ මම ළමයි නවලා තියෙන එක කෑපම් මට ළමයි පේන්න බෑ අදහස් ඔබ දන්නවනේ අර අපි එදවස්වල අර පිට්ටගේ බර්ත්ඩේ පාටි දවසේ මේ අර කොහෙද ගිහිල්ලා මතකද පොඩි එකා පිට්ටලාගේ කවුද අයියලාගේ පූරු දීපු වදයක් මට පොඩි උන් පේන්න නෑ බං එදා හරිද ඒ සීන් එකක් මම ඒත් මම අර පොඩි එකෙන්නේ බං ගත්ත අතට අරන් ගිය ගාම්ම කරේ කිරි එකක් හැදුවා බං මම දුම්මාරු කොහෙද නෑ බං මං ආයි හයට රැටට එක්ක ආවස ලා මූට අනේ කොහොමද කිරියක් අදලා ගැව්වා සූපුත් නෑ ගෙවල් වල ඉතින් අර උනා කරන්න ඉතින් එතුවා ජොයින්ට් ඔතනවා වගේ එකක් පොතලා කොල්ල කාඩ්බෝඩ් එකක් ප්‍රෙසිඩන්ට්කුත් එහෙම වෙනම තාත්ත හරි මට ගහන්න එකක් මම වෙන්නම උතලා කාඩ්බෝඩ් එකක් ඝනකම කාඩ්බෝඩ් එකකින් ජොයින්ට් එක වගේ එකක් එතුවා උතලා අර ලොකු පැත්තෙන් දාලා මූට දැන් පොවනවා චුට්ට හරිද රූපුවක් ගන්නකම් පස්සේ එන්න තියලා අනේ මම නිදි කෙරෙව්වා කොහොම හරි ගෙල්ලා ඊට පස්සේ තියලා මම ගියා උදෙන්ම නාලා කරලා පටස් ගාලා ගිහිල්ලා ওই පොඩි උන්ට ගන්න ඇඳුම් කොට් එකක් එහෙම අරගෙන පිටි ಜಾති ඔක්කොම උඹ කියන්නේ ඉවර රෙන්ට් එක ගන්න සල්ලි නෑ මට මූට ඇඳුම් අරන් ඇඳුම් මේ බඩුයි අරන් හැම වෙලේම තෙමා ගන්න මූට මං ඊට පස්සේ කල්පනා කරා මූට මම ඊට පස්සේ පැම්පස් අන්දන්නේ නෑ සෑම් බෑග් මම අන්දන්නේ ඇයි මොකද දැන්නේ බං ළඟ තියෙන එක දුන්නෙන් ගාලා කඩෙන් එන ගමන් ඔය කෙලින්ම කැරිය බෑග් එකක් ඔබා ගන්නවා බුස් ගාලා ඩෝනියට උනේ මාට්ටුනා සීන් එකත් ඔව් ඒක පස්සේ අවස් අඩු වෙන්න ගත්තා නමක් දැම්මද නමක් දැම්මද නමක් කියන්නේ ඉතින් නමක් නෑ ඉතින් ඌ මමත් ඒක කල්පනා කරා නම මොකක්ද දාන්නේ නිපුණ කියලා දැම්මද පස්සේ ඒ දවස්වල මට මතකයි මගේ යාළුවෙක් හිටියා ඌ Facebook එකේ මචං හරි ඇඩ් දෙන්නේ ඌ ඒ කියන්නේ අපේ සෙට් එකේ මචං ඌ තමයි හැමදාම කැපිලා පේන්නේ ඌ වෙනවා ඇඳගෙන ඌ වෙනවා බං ඌ ඉන්නේ ඊස් ලන්ඩන් වල
ඌ පුදුම මිනිහා බං ඌ තමයි හැමදේම ඇවිල්ලා ෆොටෝ ගහනවා අර ඌ මට ඉතින් ඌ මතක් වුණා පාට කලිසම් ඔව් මට හිතුණා ඌගේ ඌට කට්ටක් මොකද ඌටත් අපි කියන්නේ මොහමඩ් කියලා ඌට මුස්ලිම් සෝමාලියන් කට්ටක් ඇවිල්ලා පදරි වදම දැම්මා ඌටත් දැම්මා මං ඉතින් මේ කොල්ලටත් දැම්මා නිපුණ කියලා දාලා මොහමඩ් කියලා දැම්මා පොඩි කාලේ දැම්මා නිපුණ මොහමඩ් කියලා දැම්මා ඉතින් ඊට පස්සේ ඌට සර්නේම් එකක් දැම්මේ නෑ බා ඌට මගේ එක දෙන්න බෑනේ ඉතින් නිපුණ ටීසි ලෝන් කියලා දාලා ඉතින් ඌට මොහමඩ් තමයි ඌගේ සර්නේම් එක නිපුණ මොහමඩ් හරි පස්සේ ඉතින් මම ටික ටික ලොකු වෙනවා ඉතින් මමත් වැඩට ගිහලා ඉන්නවා ඉතින් කවුරුත් නෑ බං ඉතින් කෙල්ලෙක්වත් නෑනේ ඉතින් මටවත් මේ පැත්ත ඉන්න ගම ඒ දවස්වල ඉතින් යාළුවෝ වෙලා හිටියා මම කෙල්ලෙක්ව සෙට් වුණා මටත් මාත් ඒ කෙල්ලෙක් එච්චර කල් යාළුවා හිටියේ නෑ මාස දෙක තුනක් තමයි යාළුවා ඒ කාලේ ඉතින් මේ කෙල්ල ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් මූව බලලා කරලා මූගේ පැම්පස් එක අන්දලා මූ බලලා මූ ඔහොමිටට එන වනතරය පොඩි කියමු පොඩි කාලේ ඉඳන් මෙන්න වල් වනචරය ඔහොමිටිය ඩෝකා ඒ කෙල්ල ආව වෙලාවේ මූ පොඩි කමට මූ කෙලින් කරන්නේ වල් බලලා පස්සේ මම කිව්වා ඔයා කෙල්ලට කිව්වා ඔයා එපා ඔකගේ පැම්පස් මාරු කරන්නේ මන්නේ මූ එතකොට මචං මූට අවුරුදු දෙකක් විතර ඇති බං ඔව් අවුරුදු 3ක් ඇති මූට පස්සේ මූ එහෙම ටික ටික ලොකු වෙන්න ගත්තා මූ දැම්ම සඩ්බරි ප්‍රයිමරි ස්කූල් එකට මූ දැම්ම සඩ්බරි ප්‍රයිමරි ස්කූල් එකට දාලා ඊට පස්සේ මූ ඉගෙන ගත්තා මචං අපරාධ ගැන මූ ඇවිල්ලා එහෙම කොල්ල ගොඩට වැටුන්නේ නැහැ මූ වටුවා මම දකිනවා මම වැට්ට අරගෙන මූ ඇවිල්ලා සෑම් එකට මූත් එනවා මම වැඩ කරනවාට මූත් එනවා අර කළු කොල්ලෝ එක්ක අර මම මේව කළා එහෙම කරනවා මූ යනවා බස් 92 එකේ නැගලා මම බලා ඉන්නේ යනවා මූ ගෙදර ගිහලා ඊට පස්සේ මම වැඩේ වල shift එක ගියා මූ පාඩම් මූ ටික ටික ඉතින් ලොකු වුණා ඊට පස්සේ මූ කොමාරි ඊපස්සේ මූගේ මෙහෙ ඉතින් ඕ ලෙවල්ද මන්ද මම දන්නේ නැහැ බං මූ කිව්වා ඉතින් මූ හොඳට පාස් වුණා කියලා ඉතින් ඊපස්සේ මම මූ දැම්මා විලියම් කොලෙජ් එකට මූට මොනවාද බිස්නස් මැනේජ්මන්ට් මොනවාද ඉගෙන ගන්න ආසයි කියලා මූ දැම්මා මම විලියම් අඩ උඹ කියන්නේ මම ඒ දවස්වල ලංකාවට සල්ලි යවන එක නවත්තලා අපේ අම්මා තාත්තලාට දන්නේ නැහැ මම මේ ළමෙක් හදාගත්තා කියලා බං ඔව් මේ කොමාරි ඊට පස්සේ විලියම් කොලෙජ් එකට අවුරුදු දෙක සල්ලි වැන්දා අවුරුද්දක සල්ලි වැන්දා අවුරුද්දක සල්ලි වැන්දලා ඉවරලා ඉතින් මූ ගියා මුල් දවස්වල මූ ආවිල්ලා කොල්ලෙක් ඊට පස්සේ කොමාරි මේ මූ මොකද්ද මන්ද ඒ දවස්වල මූ කොයිද කුමාර අයියාද කවුද කියලා අයියා කෙනෙක් සෙට් වෙලා මූ සෑම් එකේ මූ ඒ කොලෙජ් යන කාලේ ජොබ් එකක් බාලා ඉතින් මූ ඒ දවස්වල ඉඳලාම ඉතින් ඔය හොඳට ඇඳලා කරලා ඉන්න ඉතින් මූට ඉතුරු කරන්න කෙනෙක් නැහැ කවුරු මේකප් එක නැහැ ඉතින් මූ ඇවිල්ලා කනවා බොනවා හෙඩ්සෙට් ගන්නවා ඉතින් මටත් ගානක් නැහැ බයි ඉතින් මමත් ඇවිල්ලා ගෙත් බඩු ටික ගෙනදි උට ගෙනල්ලා දානවා එහෙනම් ඉතින් ඊට පස්සේ ඌ කොහමරි යාළුනා මල්නික්ද කවුද කියලා කෙල්ලෙක් එක්ක Facebook උටපට මන් දන්නේ නෑනේ බං ඌ මන් දන්නවද බං ඔය ඉන්ටර්නෙට් උටපට පස්සේ කොහමරි මේ මොඳ ඒකත් එහෙම කියලා ඊට පස්සේ කොහොම ඉඳදී මූ ඒ හුටපටේ නවත්තලා දැම්මා මූ ඒ හුටපටේ නවත්තලා දාලා ඊට පස්සේ කවුද මේ ඒකම ඇවිල්ලා හිටියා මේ අපේ අර නිකුණ කියන යාළුවාගේ මේ ඥාති වෙන අසුන්තද කවුද කියලා මේ කෙල්ලෙක් ඒකේට ඇවිල්ලා හිටියා ඊට පස්සේ මේ මූ මොනාරි සංතන මූ සම්බන්ධයක් තිබ්බා ඒ කෙල්ලත් එක්ක ඉතින් මූට පස්සේ අපේ ඊට මචං තරිඳු කියලා එල්ල බොක්කා ඌ ඇවිල්ලා මචං ඔයාලා ටෙස්කෝ වැඩ කරේ ඌ හැබැයි බොරු ඉංග්‍රීසි කතා කරන්නේ ඌට උගා ටෙස්කෝ එකේ කෝල් වෙනවා ඌ වලට බොරු ඉංග්‍රීසි කතා කරන්නේ ඌ මාර විදිය ඔබ දැක්කේ ඌ ඇවිල්ලා කැමරා එකක් අරන් ඌ